පුංචි අපේ සෙල්ලම් ගෙදර. ලල්ලලල්ලලා ලල්ලලල්ලලා. අනේ අද නම් හරිම ලස්සන දවසක් වගේ. කෝ බලන්න ඉරත් හොඳට පායලා. චූටි පැටියෝ. අනේ පැටියට බඩගිනි වෙලා නේද? ඉන්න මං ඉක්මනට කිරි බෝතලේ හදලා ගන්නම්. හරි අපි ඉක්මනට මේක බොමුකෝ. ඉන්න මං ටිකක් බිමින් වාඩි වෙන්න පැටියා ළඟින්. දැන් එහෙනම් බඩ පිරෙනකම් මේක බොන්න ඕනේ. හරි. එහෙනම් දැන් කීරි එකක් දීලා ඉවර නිසා අපි දෙන්න ටවුන් එක පැත්තට යමු. අර ශානි අක්කගේ කෑම කඩේ නේද ඇරලා තියෙන්නේ. සුවඳයි හොඳට. කෑම ಜಾති නම් ගොඩක් තියෙනවා වගේ. බලන්න. කටට කෙලක් දෙනවා. ගොඩ ಜಾති කෑම. අයිස්ක්‍රීම්, ජූස්, නූඩල්ස්, කන දේවලුයි බොන දේවලුයි ගොඩායි. තව ටිකක් වෙලාවක් තියෙන එකේ. එහෙනම් ගිහිල්ලා මොනවා හරි කනවා. නෑ මොනවා හරි බොනවා. එහෙනම් ඉක්මනට යන්න ඕනේ. පැටියෝ අපි කඩේ ළඟ පොඩ්ඩක් නැවතිලා යන්. අනේ පැටියට නිින්ද ගිහිල්ලා. ඒක හොඳයි. නදී නේද අර කඩේ ළඟ ඉන්නේ. නදී කොච්චර කාලෙකින්ද ඔයාව හම්බුනේ. හරිම සතුටුයි. අනේ නිතු හුඟක් දවසකින් ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ ඔයාව හම්බුණාමයි. හරිම සතුටුයි අනේ. කොහොමද විස්තර? හොඳයි. මං ඉන්නේ මේ ළඟ පන්සල පාරේ. ඉතින් තව මං සැලෝන් එකක් කරනවා. YouTube channel එකකුත් කරනවා. අනේ හරි ෂෝක්. අපිත් ඉන්නේ මෙන්න මේ පැත්තේ. මේ මෙතනින් ඇතුළට ගියාම තියෙන පාරේ. එහෙනම් අපි මොනවා හරි බොන ගමන් විස්තර තව කතා කරමු නේද? එන්නකෝ. අනේ මේ චූටි පැටියා නේද? එයාට නම් හොඳට නිින්ද ගිහින් වගේ. දැන් බබාට වයස කීයද? චූටි පුතාට දැන් මාස 5යි. හරිම හොරතල් ඉතින් මේ කාලේ. අනේ පැටියාගේ මූණ ඔයාගේ වගේමයි. හරිම ලස්සනයි. ඉතින් ඔයාගේ විස්තර කියන්නකෝ. මටත් චූටි දානි කෙනෙක් ඉන්නවා. මම මේ යාව ශිෂ්‍යත්ව පන්තියට දාලා එක්කන් එන්න යන ගමන්. හරිම තිබහයි අනේ. අපි දෙන්න මොනවද බොන්නේ? ඇවෝකාඩෝ ජූස්, ඔරෙන්ජ් ජූස්. අපි ඇවෝකාඩෝ ජූස් ටිකක් බොමුද? ඒක හොඳයි. අපිට ඇවෝකාඩෝ ජූස් ටිකක් දෙන්නකෝ. ඔයා මේක ගන්නකෝ. මම තව එකක් කරගෙන එන්නම්. ඊට පස්සේ අපි දෙන්නම වාඩි වෙලා බොමු. නෑ. ඔයා ඕක බොන්නකෝ. මං අනිත් එක අරගෙන එන්නම්. එහෙනම් මම බොනවා. හරිම රහයි. ඒක නම් හරිම රහයි නේද? ඉතින් එහෙනම් මේ වීකෙන්ඩ් එකේ අපේ ගෙදර රෑ කෑමට එන්න පුළුවන්ද? එතකොට අපිට තව ගොඩක් විස්තර කතා කරන්න පුළුවන්. අනේ
හරි ෂෝක්. ඒක නම් හොඳ අදහසක්. ඔයාගේ චූටි දෝනිව දැක්කෙත් නැහෙනේ. චූටි පෙට්ටිය හැරිලා නේද? මම බලන්නම්. පෙට්ටියෝ. දැන් නම් ඉතින් අපිට යන්න වෙයි වගේ. එහෙනම් මට ඔයාගේ ෆෝන් නම්බර් එක දෙන්නකෝ. එතකොට අපිට නිවාඩු වෙලාවට කතා කරන්නත් පුළුවන් නේ. හා පරණ යාළුවෝ දෙන්නෙක් හම්බෙලා වගේ. කතා කරන්නත් ගොඩක් දේවල් ඇතිනේ. මට නම් ඉතින් දෙන්නවම හම්බෙලා තියෙනවා කඩේට එද්දි. ඒත් ඉතින් මන් දන්නේ නෑනේ. නේ චූටි පපා. හරිම හුරතල් පබ්බෙක්. කොහොමද? ඔව් අක්කේ. එහෙනම් අපි යන්න කියලා. අපේ ගාන කීයද? නේ ඇත්තද නංගි? ජූස් දෙකටම 240ක් දෙන්නකෝ. මෙන්න. පොඩ්ඩක් ඉන්න. මම මේ ටිෂු පේපර් එක බින් එකට දාලා එන්නම්. කුණු හැමතැනම දාන්න හොඳ නෑනේ. එහෙනම් අපි ආයෙ දවසක එන්නම්කෝ. මොනා හරි කාලම යන්න. ගිහින් එන්නම්. බයි. හොඳයි. පරිස්සමෙන් ගිහින් එන්නම්. ඔයා කොහොමද දැන් මෙතනින් යන්නේ? මම මෙතනින් බස් එක අරගෙන ක්ලාස් එක ළඟට යනවා. දැන් නම් ටිකක් අවුවත් සැරවේගෙන එන්නේ වගේ. අපිත් ඉක්මනට ගෙදර යන්න ඕනේ. එහෙනම් සෙනසුරාදා ඩිනර් වලදී හම්බෙමු. ගිහින් එන්නම්. පරිස්සමින්. එහෙනම් ඔයත් පරිස්සමින් ගිහිල්ලා එන්න. ගිහින් කෝල් එකක් දෙන්න. එහෙනම් අපිත් යමු පැටියෝ. බස් එකේ එන්නත් දැන් ළඟයි වගේ. ඉක්මනට යන්න ඕනි බස් හෝල් එකට. අම්මෝ හොඳටම අවු වැටිලා. මට අද කුඩේ ගේන්නත් අමතක වුණානේ. කමක් නෑ, ඉක්මනට යන්න ඕනේ. ඒත් මට අද හරීම සතුටු දවසක්. හුඟක් කාලෙකින් පරණ යාළුවෙක් හම්බුණානේ. බස් එක නේද එන්නේ. ඉක්මනට යන්න ඕනේ. අවුව සැරයි නේද පැටියෝ? තාත්තා අපිව එක්කන් යන්න එනවා කිව්වා. අපි ඉක්මනට අර ගහ යටට යමු.